සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අද මම ඕගොල්ලන්ට ලස්සන කතාන්දරයක් ගැන තොරතුරු ටිකක් ගේනවා. ජේසුස් වහන්සේට ගොඩාක් ළම්ව හිටපු මුනිවරියක් තමයි සාන්ත රීතා මුනිතුමිය. කශියාවේ සාන්ත රීතා නමින් තමයි ඇය ප්‍රසිද්ධ වෙන්නේ. වැන්දපු ස්ත්‍රීයන්ගේ විවාහ ප්‍රශ්න අපචාර සහ මව්වරුන් වෙනුවෙන් කැප කළ සාන්තවරිය වන්නේ මෙතුමියයි. කශියාහි සුදු රීතා මුනිවරිය වර්ෂ 1381 උම්බ්‍රියා ප්‍රදේශයේ කශියා නගරාසන්නයේ උපන් සුවිශේෂී දැරියකි. ඇය කෙරෙහි පැහැදිලි විශේෂ හේතු වූයේ මාගේ ආදරණීය මෑණියන්ගේ නාමය සාන්තුවරිය ඇය වන බැවිනි. ඇගේ සරල වූත් අව්‍යාජ වූ ජීවිතය අප සැමට කදිම ආදර්ශයකි. කුඩා කල සිට කන්‍යා සොයුරියක් වීමට අභිලාෂ වූ නමුත් ඇයගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ ඇය වංශවත් තරුණයෙකුට විවාහ කර දීමටය. ඇයගේ කැමැත්ත පසිකලා දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දුන් ඇය වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට පාඔලෝ මැන්සිනි නම් වූ තරුණයා හා විවාහපත් විය. එහෙත් ඔහුට දාව නිවුන් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළ නමුත් ඇයගේ සැමියාගේ දුෂ්ටකම හා අපචාරයන් ඇගේ සිත බෙහෙවින් විඩාපත් කොට තලා පෙළා දැමීමට සමත් විය. රෝගී මනෝභාවයෙන් යුතු පාඔලෝ මැන්සිනි සිත යදුමෙන් වෙනස් කළ රීටා ඔහු යහමග යැවීමට වෙහෙසුන නමුත් සමාජයේ විරුද්ධවාදී කල්ලියකට ගොදුරුව ඔහු නිරපරාධී මැරුම් කෑහ. ඉන් වඩාත් කැළඹීමට පත් රීටා ඇයගේ තරුණ පුතුන් දෙදෙනා පියාගේ මිනිමරුවන්ගෙන් පලි ගැනීමට මාන බලන මුත් මවගේ යහපත් ආදර්ශ මත ඔවුන්ගේ සිත වෙනස් විය. එහෙත් කාලයාගේ ඈවෑමෙන් ඔවුන් දෙදෙනා ස්වාභාවික මරණයකට ගොදුරු වී මිය ගියහ. එයින් වඩාත් අසරණ වූ රීටා හවුහරණක් නොලැබ තනි විය. ඇයගේ සිතේ තිබූ ආශාවන් දෙවියන් වහන්සේ දන්නා නමුත් වැන්දඹුවකි. මේ වන විට ඇයගේ වයස අවුරුදු 36කි. නැවත තාපසිකාවක් වීමට නොයෙක් වර උත්සාහ කළ ඇය සෑම විටම ප්‍රතික්ෂේප කොට පන්නා දැමුවද දේශ අභිලාෂ හාත්පසින්ම වෙනස් වී එනම් දෙවියන් වහන්සේ විසින්ම ඇය තෝරා ගන්නා ලදී. ආශ්චර්යමත් ලෙස තාපසරාමයට ඇතුළත් කර ගන්නා ලදී. සිය ජීවිතයේ බලාපොරොත්තු වූ සැනසුම ළඟා කරගත් ඇය නිරතුරු යැදුමෙන් භාවනාවෙන් නිරාහාර ශීලයෙන් දවස් හැරියේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඒකාත්මික වෙමිනි. දිනක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ප්‍රතිමාව කටුවක් ගැලවී අවුත් ඇයගේ නළලේ පතිත වී නළල සිදුරු විය. තුවාලය විය. මේ වේදනාවෙන් ජේසුස් වහන්සේ තුල දරා ඇය නිරතුරු අන් අයට ආදර්ශමත් දිවි පෙවෙතක් ගත කළේ කාගෙත් සිත් දිනා ගැනීමෙනි.
සිය ජීවිත කාලය තුල නොයෙක් පෙළහර පෑ එතුමිය සිය මරණය අභියස සිත ඍජුවේ කෙසේ වෙතත් සොයාගත නොහැකි රෝස මල් සිය උපන් නිවසේ විකසිත කොට පෙරහර පාමින් වර්ෂ 1457 මැයි මස 22 වන දින මෙලොව දිවිගමන අවසන් කරමින් ස්වාමින් වහන්සේ තුල සැතපුණාය. ඉතින් සාන්ත රීටා මුනිතුමිය අපි ගොඩාක් අදහන දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට ගොඩාක් ළඟ කෙනෙක්. ඉතින් එතුමියට යැදීමෙන් අපේ ජීවිතයට අවශ්‍ය දේවල් දෙවියන් වහන්සේ තුලින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් තවත් වීඩියෝ එකක් මෙවැනි විස්තර සමග ඔබ හමුවට එමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ආදරණීය සහෝදරනි.